බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ පාමුල සක්මන් කරමින් ඉන්න වෙලාවේ දේවදත්ත ස්වාමීන් වහන්සේ විසින් ගලක් පෙරළුවා. මහා කළු ගල දිගේ රෝල් වේගෙන එන විශාල ගලක් දේවදත්ත ස්වාමීන් වහන්සේට ඇත්තු ගණනාවක ශක්තිය තියෙනවා. ඒ ශක්තිය තියෙන කෙනෙක් පෙරලෙන ගලක් තමයි මේ පෙරලෙන්නේ. ඒ කළු ගල මගදී තව කළු ගල් දෙකක් පැනන එක නතර කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව දන්නේ නැහැ. ඒ ගල් වල ගැටිලා ආපු ගල් පතුරක් සිරිප්පේ වැදුනහම භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව දන්නේ. මොකද ඒක අරමුණු කරලා නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ වැඩේ. භික්ෂුන් වහන්සේලා සිරිපතුලේ ගල් පතුල වැදෙනකොටම ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වට කරගන්නවා ආරංචියට. යන්නේ නැහැ දාලා. දේවදත්ත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා නැවත කරදර කරයි මිත්‍යා දෘෂ්ටිකේ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට කරදර කරයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ මහණෙනි. ඔබලාගේ වාසභූමි කරා වැඩම කරන්න. මේක වෙන්නේ නැති වැඩක්. භාග්‍යවතුන් වහන්සේ නැති කරන්න මේ ලෝකේ කිසිම පුද්ගලයෙකුට බෑ. ඒක වෙන්නෙම නෑ. ඒක ගැන බය වෙන්න එපා. ඔබලාගේ වාසභූමි කරා වඩින්න. මොකද බුදුරජාණන් වහන්සේ නැති කරන්න කාටවත් බෑ. භික්ෂුන් වහන්සේලා ඇහුවා භාග්‍යවතුන් වහන්සේ 이르දියක් දක්වලාද පෙරලෙන ගල නැවැත්තුවේ කියලා. සඳහන් කළා නෑ කියලා. 이르දියක් දැක්කුවේ නෑ. භාග්‍යවතුන් වහන්සේ දන්නෙත් නෑ. එහෙනම් කොහොමද ගල ස්වාමීනි නතර වුනේ මේ මහ කළු ගල මැද්දේ? බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ තමයි මහාන මගේ ආරක්ෂාව මම පෙර හදලා තිබුණේ කියලා. මගේ ආරක්ෂාව පෙර හදලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා සිද්ධාර්ථ කියන අවදියේ ඉපදුනාට පස්සේ මధుරේකටවත් විඳින්න බෑ කියලා. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.